Yeah, came through flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' moves in white. කොහෙන්ද බොල මේ කුණු ගොඩක් නෙවෙයි මේක ඇවිත් නිදානය. මෙතන තියෙන්නේ මේ ෆිෂින් බෝට් වලින් දාන දේවල්ම තමයි. දැල්, කඹ, ඔය බෝයා ඕ වගේ දේවල් තමයි ඉතින් ෆිෂින් බෝට් වලින් කඩලා ගිහපුවා අරේ මේ තමයි. මේ જાති ඔක්කොම එක්කව වෙලා එක ගොඩක් ගහලා තියෙනවා. එක හොඳටම පටලැවිලා බේර ගන්නම බැරි ගන්න. මට මේ අස්සෙන් දැලක් අහු වුණා. අපි මම මේ ජර්මනියස් දැල් කෑල්ල බේරන්නේ මේක ගස් දෙකකට ඇදලා සුපිරි හාන්සියක් දාන්නයක් දැල් කෑල්ල. මම මේ අස්සෙන් ඒකයි මේ අමාරුව ගන්න. සාමාන්‍යයෙන් ඕක දැම්මම මුහුදේ කෑලි තැන් වලනේ පාවෙන්නේ. එහෙම පාවුනාට මුහුදේ හැදෙන දියත් බඩ කියලා. සාමාන්‍යයෙන් දියවැල් දෙකක් එකට එක්කහුව වෙන තැන්වල එහෙම දියවැල් දෙපැත්තට දෙකක් අදින තැන්වල එහෙම ලොකු පටලැවිල්ලක් තියෙන. ඒ දෙක දෙපැත්තටනේ අදින්නේ. ඒක නිසා මේ වගේ දේවල් දෙපැත්තෙන්ම ඇවිල්ලා එක ළඟ හොඳටම පටලැවෙනවා. අපි ඒකට මුහුදු භාෂාවෙන් කියන්නේ දියත් බඩේ කියලා. ඒ වගේ තැන්වල මේ වගේ දේවල් සාමාන්‍ය දේවල් අපිට අපේ රස්සාව කරගන්න ලේසිම දේවල් තමයි මේ වගේ දේවල් අහුවෙනවා. මේ ලංකාවේ බෝට්ටු වලින් දාන දේවල්ම නෙවෙයි. මේ සාමාන්‍ය පිටරට නැව්වල සාමාන්‍ය ෆිෂින් නැව්වල තියෙන දැල් තමයි මේ බෝයා නම්මන. ඒ අපේ ලංකාවේ පන්න කරන ඒවා නෙවෙයි. ඒ බෝට්ටු වලින් මුහුදට දාන ඒවා, කඩල යන ඒවා, ඒ වගේ දේවල් තමයි මේ වගේ පාවෙන්නේ. දැන් මේකේ හොඳකම තියෙන්නේ මේ අපිට හොඳකම තියෙන්නේ මේවයි දැන් ඕවම පාවෙලා මේ ඔක්කොම එකට එක්කා වුණාට පස්සේ සාමාන්‍ය මාළු ගැවසෙන තැන් තමයි මේවා. මේ වගේ තැන්වල ගොඩක්ම මාළු ගැවසෙනවා. අපිට දැන් මේ වගේ හවුනා කියන්නේ අපේ නිදානයක් වගේ. අපි මේවා තමයි හොය යන්නේ මාළු අල්ලන්නේ. දැන් මේ වගේ දේවල් යට පොඩි මාළු පැටව ඉන්නකොට ඒ මාළු කන්න එහෙම මාළු ගොඩාරයක්ම මේක යට ඉන්නවා. ඉතින් අපි ඊට පස්සේ අපේ දැල වට කරලා තමයි මේ මාළු අල්ලගන්නේ. මේක මැදදී වෙද්දී දැල වටේට වට කරාම මාළු ටික ඇතුළෙම කොටු වෙනවා. අපිට මේක හිමීට දැලෙන් එපිටට පන්න ගන්න තමයි තියෙන්නේ. මේ දැල් කෑලි පාවෙනවා වගේ තමයි. මම අර ඉස්සල්ලාම කිව්වා වගේ අරක්කු බෝතල් පාවෙන්නේ ඕ විදියටම තමයි. දැන් මේ වගේ එක තැනක නෙවෙයි. මේ වගේ දැන් දේවල් දෙයක් අහුවෙන හැතැම්ම ගානක් යනකම් මේ දේවල් දෙක දිගේ හැම දෙයක්ම පාවෙනවා. සාමාන්‍යයෙන් ඕ දැන් ගම් වතුරක් ගලුවකම කොහාට හරි ලංකාවට හෝ පිටරට හෝ ගම් වතුරක් ගලුවම ඒ ගම් වතුරට අහුවෙලා ඒ ගම් වතුර යන කෙලිම මුහුදරනේ. ඒ පාවෙලා ආපු જાතිත් මේ දියත් බඩවල තියෙනවා. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක පවා අපිට මේ දියත් බඩ වෙලා අහුවෙලා තියෙනවා. ෆ්‍රිජ් එක පුටු ඒ වගේ දේවල් පවා මේ අහුවෙනවා. ඉතින් අරක්කු බෝතලුත් එන්නේ ඕ විදියටම තමයි. ඕ වගේ සාමාන්‍ය නැව් වලින් මොන හරි දෙයකින් අරක්කු බෝතලයක් මුහුදට ආව ගමන් ටක් ගාලම ඕ වගේ දියත් බඩේකට වැටිලා ඒ වගේ දියත් බඩේක ගහලා මේ වගේ මදුගුලි ඕ වගේ පටලැවිච්ච රොඩු ගොඩක් ගාව අනිවාර්යෙන් ඕ වගේ දේවල් නවතිනවා. ඒ කියන්නේ පාවෙන්න විදියක් කොහාටවත් නැහැනේ. ඒ වගේ දේවල් ගාව නවතිනවා. ඉතින් අපේ දීවරයෝ ටක් ගාලා මේවට බහැලා මේවා මංගව දෙපෙන්නේ ඒ වගේ මොන හරි දෙයකට ගැට ගහන්න ඕ වගේ මාළු බලන්න ගහපු වෙලාවකට බෝතල් හරේ මේ තියෙන ඉඩ තියෙනවා. ආවුණු ගමන් ඉතින් මාර පෙරේත කමඩ බොන්නෙත් නෑ. ඕක අරගෙන තියන් ඉඳලා හරේ මේ සීල්ද කියලා බලලා මොකද අරක්කු වල කවදාවත් කල්ලිකුත් වෙන දිනයක් ගහලා නෑනේ. ඒකින්ද අපේ කට්ටිය දැන් ඉන්නේ අලුත් බෝතලේ සීල් එක ගහලා තියෙන ඉඳ අපේ කට්ටියක් කරන්නේ පොඩ්ඩක් ඉතින් ඕක රහ බලනව දෙන්න තුන්දෙනා. ඔය අතර තමයි ඉතින් විනාශයක් වුණත් වෙන්නේ. කතාවේ අසමන් දැල් කෑල්ලම බේරගෙන ඉවර වෙයිගෙන යන්නේ. මේ දැල් කෑලි මේ ගැට නැති හින්දා ඇඟට සනීපයි. අපිට ගස් දෙක වගේ ගැට ගහගත්තම නිදා ගන්න හැම හොඳයි මේ දැල් කෑලි. ඒකයි ගොඩක් මේ වගේ දැල් කෑලි අහුණාම බේරලා ගන්න. මේවයි ගැට දාලානේ දැල් එහෙම හදලා තියෙන්නේ. පේන දැල තියෙන්නේ. ලොකු කඹ ගොඩවල් දැල් පේනෝනේ නැති දෙයක් නැහැ.
සාමාන්‍ය අපිට හිටගෙන උනත් ඉන්න පුළුවන් මේ දරා ගැනීමේ හැකියාවක් තියෙන මේ දැල් කොටක් තමයි මේ වගේ උඩ නැගලා හිටියට මේකත් අවදාන. මොකද මේවා ආස්සේ ඉන්නවා විස මාළු වර්ග ඉන්නවා. දවසක් මට ඒ වගේ දේවල් වුණා. මේ වාසිය ඉඳලා පොඩි සතෙක් මගේ ඇඟිල්ලේ ඇනුණා වගේ කට්ට. මට ටිකක් වෙලාවට සම්පූර්ණ මගේ අතයි ඒ පැත්තේ කකුලයි සම්පූර්ණ හිරිවැටලා නිකන් මේ නිකන් පරණ නැති ගතියක් ආවා. ටිකක් වෙලා යද්දි අඩු වුණා. මං හිතුවේ මේ මොකක් හරි විනාශයක් වේවි කියලා. අර විස ජෙලිෆිස්ලා ඉන්නේ අන්න ඒ වගේ විස මාළු පැටියෙක් මොකක් හරි වස්සේ ඉඳලා මගේ අතේ යනවා. මේ වගේ දේවල් වලට ඒ වගේ අවදානම් දේවලුත් තියෙනවා ඉතින්. දැල් කෑල්ල නම් බේරගෙන ඉවරයි. නවුල මිදී ඔය සෙන්ට් එකක් තියෙනවා බා. මේ බොට්ටු ඕන සෙට් බෝතලයක්. දැන් මේක මේ ගොඩක් ලොකු එකක් නේ. දැන් මේ වගේ ලොකු වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි එකක් වුණත් මේ ගොඩක් මුහුදේ තියෙනකොට මේ ඒවට මාළු බෝ වෙනවා. ඕවා මුහුදේ පරණ වෙන ගොඩාක් මාළු බෝ වෙනවා. සාමාන්‍ය බෝටු දෙක තුනකට උනත් මාළු වල්ලන තරම් මාළු ඉන්න මේ දේවල් තමයි ඕවා. දැන් අපි උඩ නැගලා ඕ වගේ දේවල් තමයි හොයන්නේ. ඒ අතර තමයි අපිට මේක අහුනේ. Ini bae di mana? Oh battek ko, an battek ka pawe hari. Boleh kita. Oh, ayo sini waktu baru laku. Tahu pun banyak. Anakku. මෙන්න මෙහෙම තමයි අරක පොදා පාවුනා මිනිස්සු බොන්නේ.
පොඩි ආටිය බලපන් තියනවා. නැටත් ආදි පටලගෙන දෙක අවුල. ඔය මෝරේ කඩ. ඔය මස්සින මෝරේ කරා ඉතින් පස්සේ ඔය ඇත්තට ඕන්න. කෑලි පොඩි කෑලි. වර. ඊයේ මෙතන. ඔය දරිලා ඔක තේදවනේ. කනල් බක්පිගම් පේනවනේ. කතන ගියේ දිනේ බලමු. අපි ඒක ගැට ගහගෙන අපිට පේන්න කොඩියක් තියෙන කණුවකුත් දාලා කොඩි ගහකුත් දාගෙන අපි අයිනකට යනවා පේන දුරකට වගේ ගිහිල්ලා අපි ඇන්කරේ තියාගෙන මේ අපේ දුර වැට්ටි කරගන්න දැල්ලා රේන්ජ් දාගන්න දෙයට වට කරගන්න. මේ වගේ වීඩියෝ තවත් ඕන ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.